සිරිකුරුස විද්‍යාලයේ විදුහල්පතිතුමන්, එවැගේම ඇලෝෂියස් විද්‍යාලයේ විදුහල්පතිතුමන්, එවැගේම දීප්තිමත් ආදිශිෂ්වන් සහ අපගේ ආරාධිත අමුත්තන් සමග සිටින මේ මොහොතේදී ඉතාමත්ම වැදගත් සන්ධානයක් අපි පසු කරනු ලබනවා. එනම් මේ වසරේ 50 වෙනි ජන්ම වසර සමරන සිරිකුරුස විද්‍යාලයේ අපගේ සහෝදර පිරිස අද ඔවුන් 50 දෙනෙක් ඇවිල්ලා තිබෙනවා. අද ඔවුන් මේ අවුරුද්දේ වසර 50 සමරන විටදී තමන්ගේ පාසලට ආශිර්වාද කරන්නට. ඉතින් අපි කැමතියි අද දවසේදී ඔබ අතරෙන් එන්න බලන්න අපේ සහෝදරයා Dr. Reginald from UK එන්න බලන්න. අපිට දෙන්න බලන්න 50 වෙනි වසර සමරන පන්තියේ එකම යාළුවෝ සමග අද ඇවිල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දෙවන Battle of the Dreams වල සහභාගී වෙනවා. ඉතින් මොනවද කියන්න තියෙන්නේ අද ඔබට? අද හරිම සතුටුයි මේ කට්ටිය ඔක්කොම අද ආවා. රටවල් 6-7ක ඉන්න කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අපි ඔක්කොම එකව වෙලා දැන් දවස් 3ක් විතර තිස්සේ අපි එන්ජොයි කරන ගාල්ලේ ඉඳලා නැවතිලා. ඉතින් හරිම සතුටුයි අපි ඔක්කොම මේ එකව වෙලා මේ අනිත් මේ බිග් මැච් එකේ හරිම සුවදශීලී ගතිය අපිට ඔක්කොම ඇඟට දැනෙනවා ඒක. ඒ කියන්නේ කිසිම ප්‍රතිරෝධයක් නැහැ. ඒගොල්ලොත් හරිම සුවදශීලී අපි දෙක කතාවා කළා. ඒක අපි ඒක අත්දකමු නැති දෙයක්. අපි අන්තිමට බිග් මැච් එකේ මාල්ස්ටර්ලත් එක්ක ඒක තිබුණේ නැහැ ඒ කාලේ. ඒ කියන්නේ ලොකු කම්පිටිටිව් මේකක් තිබුණේ. ඒ වයිබ් එක නෙමෙයි දැන් හරි ෆ්‍රෙන්ඩ්ලි මේ වයිබ් එකක් තියෙන එක හරි සතුටුයි අපිට. අපි හරිම මේ අනිත්ක අපි දකුණේ ਸਰකාරය අපි අගය කරලා සලකනවා. ඇත්තටම අපිට හරිම මේ සතුටුයි. Thank you very much. Thank you Dr. Reginald. My dear brothers and sisters, this is the kind of a brotherhood that we are experiencing and that we are getting together trying to enhance. So anyone else that you would like to express your views as a yes. ෆාදර් මරත් කියන්න තියෙන රෙජි කියපු එකම තමයි අපි කාලයකට පස්සේ මේ වගේ ක්‍රීඩාවක් කරන අපේ දෙවෙනි අවුරුද්ද අපි දකිනවා වෙනද කවදාවත් නැති තිබිච්ච නැති අපේ බ්‍රදර්හුඩ් එක. මේක තමයි අපිට ඕනේ මැච් දිනනවා පරදිනවා. ඒක අපිට ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ඕනේ මේ සහෝදරත්වයෙන් මේ ක්‍රීඩා කරන එක. අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා සෙන්ට් ඇලෝෂියස් කොලෙජ් එකේ මේ ඕල් බොයිස් ලා ටීම් එකට මුළු ස්කෝලේටම අපිට මේ වගේ සුවදශීලී සහෝදරත්වයෙන් යුතු ක්‍රීඩාවක් ලබන්න ස්තුතියි. Thank you so much. Thank you so much. This is wonderful. This is wonderful, my dear brothers and sisters. And this is the kind of a brotherhood that we want and then that we have been trying to establish. Right. Okay. මුලින් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. මම මතකයි අපේ බැච් එක මම ජූනියර් ප්‍රිෆෙක්ට්ස්ලා කෙනෙක් ඉන්න කාලේ 1989 දී 87 89 දී වගේ තමයි අපි අවසන් බිග් මැච් එක ගැහුවේ. ඇත්තටම එදා බොහොම ඛේදවාචකකින් කෙළුණා. මම හිතන්නේ අවුරුදු 40කට වඩා වැඩි කාලයක් අපිට බිග් මැච් එකක් තිබුණේ නැහැ. මම හිතන්නේ ඇලෝසිස් විද්‍යාලෙත් මම හිතන්නේ වසර 20කට වගේ කාලයක් බිග් මැච් එකක් තිබුණේ නැහැ. මම හිතන්නේ හරි ටීම් එක අපි ගෙනාවේ Battle of Dreams කියන එක. FIFA match commissioner. FIFA match commissioner. Yeah, that's really thank you so much. ඉතින් ගොඩක් සතුටුයි අපිට මේ වගේ එකතු වෙන්න අවස්ථාවක් දුන්නට. මම මුලින්ම මගේ යාළුවෙනින් පොඩි වචනයක් කතා කරන්න ඕනේ. මේ එක වසරේ ඉඳලා අපි එකට හිටපු කට්ටිය මම හිතන්නේ හැමෝම පුදුම වුණා මේ වගේ කණ්ඩායමක් ආයි එකට එකතු වීම ගැන අවුරුදු මම හිතන්නේ 30 ගානකට පස්සේ. ඉතින් රටවල් 6-7ක ඉඳලා මේ කට්ටිය ආවා. ඉතින් මම ඒගොල්ලන්ට සැලුට් කරනවා. ඒගොල්ලෝ අපි වෙනුවෙන් ඉතින් ජයම් වේවා. ජය පරාජය කෙසේ වෙතත් අපි හැමෝම බ්‍රදර්හුඩ් එක තියාගෙන මේ ගමන ඉදිරියට යමු කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you so much. Thank you. Thank you. මේගොල්ලන්ගේ යාදි ශිෂ්‍යයෙක්. හොඳයි. නිරෝෂන්. සර් නිරෝෂන් ප්‍රාන්දු ඒ වගේම මේ කණ්ඩායමට ආйти අවුරුදු 50ක් සපිරෙන මේ වසරේදී ඔබට මොනවද කියන්න තියෙන්නේ අද දවසේදී? අද දවස ගැන මට ගොඩක් සතුටුයි. මොකද පළවෙනියම අපි මේ අවුරුද්දේ දෙවෙනි අවුරුද්ද ඉතින් මම අපේ පාසලත් එක්ක අපි මේ දෙවෙනි අවස්ථාව මේ සහභාගී වෙන අපි අවස්ථා දෙකදීම මේ පළවෙනියෙන්ම මේ ඇලෝසිස් එකේ ඒ සහෝදරත්වය අත්දැක්කා. ඒකත් එක්කම අපිට හරි වටිනවා මේ අවස්ථාව. මොකද අපේ දරුවන්ටත් මේක ලොකු අවස්ථාවක්. මේ අවස්ථාව ඉතින් අපි හැමෝම මේ අවස්ථාව විඳින්න තමයි
මේ අද දවසේ සැලසුම් කරේ අවුරුදු 50ක් අපේ ජීවිතයේ ගත වෙන මේ අවුරුද්දේ ඒ සතුට ගන්න අපි ආවේ මේ බැටල් ඔෆ් ඩ්‍රීම් එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මම හිතනවා මේක ඉස්කෝල දෙකටම මම ආරාධනා කරනවා එන්න මේ වගේ අපි ලබන අවුරුද්දේ එකතු වෙන්න. It's easy. It's easy. Thank you කියන්න විශේෂයෙන් thank you. අතන මේක ෆාදරයි සර්ටයි මම විශේෂයෙන් ස්තුති කියන්න ඕන. මොකද මේ ඩ්‍රීම් එක ඇත්තක් කරේ අපේ ෆාදර් ප්‍රසාද් ඒ වගේම ඇලෝසියස් සිටුවරේ ගරු පුබුදු සම්පත් විදුහල්පතිතුමා. ඉතින් අපි ඇත්තටම සර්ටයි ෆාදරයි ඇත්තටම ලොකු ක්ලැප් එකක් දෙමු මේ. Thank you so much.